මේ සැලසුම ඇඳපු එකේ වැරද්දක් තියෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ගෙදර මැද හරිද? ඔව් මධ්‍ය ලක්ෂයේ එහෙම නැත්නම් ගිනි කතරේ මලිසුඹ වගේ ගොඩක් වචන වලින් සඳහන් කරනවා. එතකොට මේකේ අපි දැන් දිගපළල මැනලා මැද බෙදලා ගත්තා. ඒ ගත්තාම මධ්‍ය ලක්ෂය එන්නේ මෙන්න මෙතෙන්. දැන් සාමාන්‍යයෙන් මධ්‍ය ලක්ෂය කියන එක ගෙයි මැද එන එකක් නේ. මේක පෑගෙනවනේ ඕන ගෙදරක පෑගෙනවා. පෑගුණාට මෙතෙන්දී දෝෂයක් නෑ. ඒ කියන්නේ අපි අතු ගන්නකොට පෑගෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. හැබැයි වාස්තුවලදී මොනම විදියකටවත් නිතරම පෑගෙනවා. මේක නිතරම පෑගෙනවා. නිතරම පෑගෙනවා නම් ඒක දෝෂයක් බවට පත් වෙනවා. හැබැයි එහෙම නැතුව මේ මුල්ලක අයිනක තිබුණා කියලා පෑගුණාට දෝෂ නෑ. එහෙනම් නිතරම පෑගෙන තැනක තමයි මේ පැසේජ් එකක් හරහා මෙන්න මේ නිර්මාණය කරලා මෙතෙන්ට ගත්තා. ඒතකොට මේ සැලැස්මේ ගොඩාක් වාස්තු දෝෂ තියෙනවා. ඉතින් අදට මේ ගේ හැදින්නේ නැත්තේ මේ ගේ කොච්චර හැදුවත් සල්ලි ඉතුරු කරන්න බෑ. ඒ වගේ ගැටලු වෙනවා. හරිද? ඔයාලා දැකලා ඇති ඔයාලා සල්ලි කන්දරාවක් මේකට යට කරලා තියෙනවා. හරිද? හදලත් වැඩ නැතර වෙලා කාලයක් තියෙනවා. එහෙනම් මේකේ මේ තියෙන පෙබල වාස්තු දෝෂ ටික ඉවත් කරගෙන නැවත හොඳට හරියට වෙලාවට ඒ කියන්නේ නැකතක් දෙන්න ඔය නැකතට වැඩ ටික පටන් ගන්න. හරිද? මම ඒ කියන ටික අනිවාර්යෙන් ගේ හැදිලා යයි. ඒ වගේම තමයි මෙන්න මේ ගේ මෙතන පෑගෙන්න දාපු එකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට ගෙදරට එන සුබ ශක්ති සියල්ල විනාශ වීම මධ්‍ය ලක්ෂ සම්පූර්ණ දුර්වල තත්ත්වයටපත් වුණා. එහෙනම් අපිට මේක දැන් කඩලා බින්දින්න බෑ. ඒකට වෙනස් කරනවා නම් අපිට ගන්න පුළුවන් එක පියවරක් තියෙනවා. ඒක තමයි මෙතෙන්දි කරන්න ඕනේ. ඉස්සරහට වැරන්ඩාවක් හෝ එහෙම නැත්නම් අර පැත්තට වැරන්ඩාවක් වගේ දේවල් ටිකක් අරගෙන කාපොච්චයක් වගේ දෙයක් අරගෙන ගෙට වර්ගය වෙනස් කරන්න ඕනේ. ගෙයි වර්ගය වෙනස් කරගෙන මෙන්න මේ කියන මධ්‍ය ලක්ෂය අපි මෙන්න මේ හරියට වගේ ගන්න වෙනවා. මෙන්න මේ හරියට ඩිසයින් කරගන්න වෙනවා හරියට. එතකොට මධ්‍ය ලක්ෂය පෑගෙන්නේ නැහැ. ඊටාම යහපත් පිරිසිදුව නිදහස්ව මධ්‍ය ලක්ෂය තියාගන්න. හරිද? දැන් මෙතන වෙන්නේ යන මාර්ගයකට ගමන් මාර්ගයකට හිතුවා මෙතනට එයි කියලා. එතෙන්ට ආවිල්ලා නැහැ. අපි මනලා බෙදලානේ ගත්තේ. ඔතෙන්ට එන්න අරහින් කොටස් අරගෙන පොඩ්ඩක් වර්ග වෙනස් කරලා හදන්න වෙනවා. ওই ටික අනිවාර්යෙන් කරගන්න. ඊට පස්සේ දැන් ඒක ගන්න නම් අපි මේ අර පැත්තෙන් ගන්න වෙනවා. ඔව්. ගහන්න පුළුවන් ස්ලැබ් ගහලා නැහෙනි. කැල්ලක් ගන්න පුළුවන් එළියට.